ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන්ට දාපු අලුත් නීති ඉන්නා ඉඳීවි බැරි අය ආවි. ශ්‍රී ලංකා තේරීම් කමිටුව පළවා හැරීමෙන් පසු බලයට පත් වූ කුමාර සංගක්කාර ඇතුළු ක්‍රිකට් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරි සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනැගීමට උත්සාහ කළත් පෙරසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ අදක්ෂතා නැවත නැවත අපට දැකගත හැකි වුණා. ඒ කොදෙව් ශ්‍රී ලංකා T20 තරඟ තුනෙන් තරඟ දෙකක් අන්ත පරාජයට පත්වීමෙන් මෙම තරඟ පරාජයට ප්‍රධාන හේතුව ලෙස ගැරි පවසා ඇත්තේ මුල් පෙළ මැද පෙළ ඇති අසාර්ථකත්වයයි. 2020 තරඟවලදී මුල් පෙළ ක්‍රීඩකයන් දෙදෙනා පවර් ප්ලේ අවස්ථාවේදී පන්දුවට පහර දීමේ වේගය මන්දගාමී වුවහොත් දෙවන පෙළ තෙවන පෙළද අසාර්ථක වීමෙන් ක්‍රීඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යයි. පළමු පෙළ අසාර්ථක වූ අවස්ථාවක දෙවන පෙළ ලෙස පැමිණෙන ක්‍රීඩකයන් කණ්ඩායම ස්ථාවරත්වයට ගෙන ගියහොත් තෙවන පෙළ ක්‍රීඩකයන්ට තරඟයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායම ගෙන යාමට හැකි වේ. අවාසනාවට අවස්ථාව ලබා දෙන ක්‍රීඩකයන් පවා ආවිගසම ලකුණු නොලබා දැවී යාම කණ්ඩායම මානසිකව ඇදවැටීමකට ලක් වේ. මෙම අවස්ථාවන්ට සලරන ක්‍රීඩකයන් තෝරා ගැනීමට නම් අප එක් එක් ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමට සිදුවේ. ඔවුන්ට ලබා දෙන අවස්ථාවන් වලදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි නම් ඔවුන් ඉවත් කර නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමට ක්‍රිකට් තේරීම් කමිටුව මේ වන විට නීති සම්පාදනය කරමින් සිටී. 2026 ක්‍රීඩා කොන්ත්‍රාත්තුවේදී මේ සඳහන් කාරණයක් වේ. ක්‍රීඩකයෙක් ඕනෑම අවස්ථාවක ඉවත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුවට බලය ඇත. නව නීති සම්පාදනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට තේරීම් කමිටුව සැලසුම් සකස් කරමින් සිටී. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? මේ නීති මාලාවන් හොඳයිද නැද්ද? ඔයාලගේ අදහස දක්වන්න. අපි මෙවැනි අලුත් විස්තරයකින් නැවත හමු වෙමු. channel එක subscribe කර තියාගන්න.